මම පොඩි ටිප්ස් ටිකක් කියලා දෙන්නම් පුතේ. ඔයගොල්ලන්ට ජීවිතේ මේ ඉස්කෝලේ කාලේ විතරක් නෙමෙයි, හරිද? ජීවිතේ පුරාවටම වැදගත් වෙන ටිප්ස් ටිකක්. right මගේ නම ડોક્ટર ගයාන්, හරිද? මම ගොඩක් ඔය බ්‍රේන් හෙල්ත් එක ගැන, බ්‍රේන් එක ගැන කතා කරන ડોක්ටර් කෙනෙක්. ගොඩක් අය බ්‍රේන් එකට බයයිනේ. ඇයි මේකේ අවුලක් තියෙනවද දන්නෙත් නැහැ. නැත්තම් මේකේ අවුලක් වුණාම අපිට හරි ලොකු බයක් තියෙනවා බ්‍රේන් එකට. බ්‍රේන් එකට බයයි. ඕගොල්ලෝ විතර නෙවෙයි ડોක්ටර්ස්ලත් බයයි බ්‍රේන් එකට. මොකද එයා හරිම කොම්ප්ලිකේටඩ් ඕගන් එකක්. දැන් ඔයගොල්ලෝ දන්නවද අපේ ශරීරයේ හැදලා තියෙන ඕගන්ස් වලින් කියලා? ඒතර හાર્ට් එක කියලා කියන්නේ ඕගන් එකක් නේ. ඔයගොල්ලෝ දන්නේ නැතිද හાર્ට් එකේ ෆන්ක්ෂන් එක මොකක්ද? හાર્ට් එකේ ක්‍රියාවලිය මොකක්ද? හાર્ට් එක මොකද කරන්නේ? very good. එයා පම්ප් කරනව මොනවද? blood. එයා blood පම්ප් කරනවා. සාමාන්‍ය කොට දන්නේ හැටියට විනාඩියකට කී සැරයක් විතර වගේ එයා මේව පම්ප් කරනවා. නිකන් දල වශයෙන්. හරි very good. 72 විතර වගේ average පම්ප් කරනවා. ඔයගොල්ලෝ දන්නවද lungs කියන්නේ organ එක. කොහෙද lungs තියෙන්නේ? කොහෙද lungs තියෙන්නේ? ඕ අපේ මේ chest එක ඇතුලේ. අපි කියන thorax cavity එකක් ඇතුලේ lungs තියෙනවා. එයාගේ function එක මොකක්ද? එයාගේ function එක මොකක්ද? lungs පෙනහළු මොනවද අපේ කරන්නේ? පෙනහළු මොනවද කරන්නේ? පෙනහළු අන්න හරි. ඒතර එයත් පම්ප් කරනවා නේ? ඇතුළට පම්ප් කරනවා, එළියට පම්ප් කරනවා. මොනවද එයා පම්ප් කරන්නේ? අපිට එයා අපේ රූම් එකේ තියෙන එයා ඇතුළට ගන්නවා. දාලා එළියට ගන්න. අපි ඇතුළට ගන්නකොට එයා උරා ගන්නවා ඔක්සිජන්. එයා ගන්නේ සාමාන්‍ය මේ තියෙන එයාර එක වාතය තමයි එයා ගන්නෙ. තේරෙනවද? එයා සාමාන්‍ය වාතය තමයි එයා ගන්නෙ. අරගෙන ලංග්ස් ඇතුළේදී ඔක්සිජන් ගන්නවා. ඊට පස්සේ එයා ටක් ගාලා යකි තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික දාලා ගාලා යවනවා. හොඳට බලන්න ඔයගොල්ලෝ හුස්ම ගන්නකොට හුස්ම ගන්න වාතය ටිකක් සීතලයි. එළියට දාන එක ටිකක් රස්නේ. හැමෝම ගන්න පොඩ්ඩක්. රස්නේ නේද ටික? රස්නේ එළියට ගන්න එක. මොකද එයා ඉන්නේ ඇඟ ඇතුලේ ඉඳලා තමයි එයා එළියට එන්නේ. එයාගේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. ඒ නිසා ඔයගොල්ලෝ දැකලා ඇති සාමාන්‍ය අපි ෆිසිකල් එක්සර්සයිස් කරනකොට අපි කටින් හුස්ම ගන්න දැකලා තියෙනවද? ඇයි අපි කටින් හුස්ම ගන්න? ඔයගොල්ලෝ හිතන්නේ ඇයි අපි කටින් හුස්ම ගන්න? වැඩිපුර ඔක්සිජන් ටිකක් ගන්න. වැඩිපුර ඔක්සිජන් ටිකක් ගන්න, වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් එළියට දාලා අපි අර සත්තු වගේ ගාලා අපි හුස්ම ගන්න. හැබැයි ඒතර අපිට පොඩි අවාසියක් එනවා. ඔයගලන්ට තේරලා තියෙනද මහන්සි වුණාම? කටින් හුස්ම ගන්නකොට වෙන අවාසියක් තියෙනවා. මොකක්ද? very good. මේක වේලෙනවා. තේරෙනවද? ඊට පස්සේ වතුර ටිකක් බොන්න ඕනේ. ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ. ඇයි? අපි නහයෙන් හුස්ම ගන්නකොට කන්ට්‍රෝල් එකක් තියෙනවා. කටින් හුස්ම ගන්නකොට කෙලින්ම වාතය ඉක්මනට එළිය වාතය ඇතුළ වාතයට එනවා. අපිට ඔක්සිජන් ඕනේ. ඒකයි අපි වේගෙන් හුස්ම ගන්නෙ. බට් අර අපේ එක මෙකැනිසම් එකක් බයිපාස් වෙනවා. ඒ නිසා හැමතිස්සෙම නහයෙන් හුස්ම ගන්න එක අපිට හොඳයි. ඔයගොල්ලෝ නිකන් මට කියන්නේ මෙහෙ නිකන් එක නාස්පුඩුවක් අරගෙන මෙහෙම හුස්ම ගන්න. හොඳට මේක හොඳට තද වෙන්න ඕනේ. දැන් අනිත් එක ගන්න. ඔය දෙකම එක සමාන විදියට හුස්ම ගන්න අය අත උස්සන්න. ආයි චෙක් කරන්න ආයි. හොඳට බලන්න. එක සමාන හුස්ම වෙනවද බලන්න. එක සමානයි මගේ. එක සමානයි වගේ අත උස්සන්න. very good. ඔයගොල්ලෝ ඔක්කොම normal ළමයි සාමාන්‍යයි. හොඳයි ඔයගොල්ලෝ අපි කාගේවත් ඕක එක සමාන නෑ. අපි එළියෙන් තිබ්බට අපේ ශරීරය සමාන නෑ. අපේ ශරීරයේ පොඩි වෙනස්කම් තියෙනවා දකුණු අත පැත්තේ වම් පැත්තේ. පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපිට තියෙන ඕගන්ස් වල අපි නොදන්නවා වුණාට අපේ දකුණු අතයි වම් අතයි අතරත් වෙනස්කම් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? වැඩිපුර ලොකු ඇති අපේ දකුණු අතද වම් අතද? දකුණු අත. ඇයි ඒ දකුණු අත ලොකු ඇත්තේ ටිකක්? අපිට වැඩිපුර අපේ මස්ල් බල්ක් එක තියෙන්නේ අපි කියන්නේ හුරු අත කියලා. ඒ කියන්නේ දැන් ඩොමිනන්ට් හෑන්ඩ් එක. ලියන්න බ්‍රේන් එකේ තියෙන ඩොමිනන්ට් සයිඩ් එකක්.
අපේ ඇස් දෙක හොඳට කණ්ණාඩි දෙකෙන් බලන්න මේ නිකන් මිරර් එකෙන් බලන්න අපේ ඇස් දෙකත් වෙනස්. සමහරලාට එක හැකට වඩා අනිත් ඇහැ චුට්ටක් වෙනස්. සමහර අවයව තියෙනවා පාවිච්චි කරන නිසා කුඩයි, වැඩිපුර පාවිච්චි නොකරන නිසා ටිකක් ලොකුයි. ඔයගලගේ මේ අතේ බලුවොත් මේ අත් දෙක අරගෙන බලන්න, හොඳට අරගෙන බලන්න. සාමාන්‍ය හුරු අත ටිකක් ගෙවිලා තියෙන්නේ අල්ල. චුට්ටක් යා කෙට්ටුයි, පොඩ්ඩක් කෙට්ටුයි. ඒක වට හොයා ගන්න පුළුවන්. මගේ නම් හොඳටම පේනවා. අතින් ගොඩාක් මෙහෙම ලියන නිසා. හැබැයි මසල් බල්ක් එක දකුණේ වැඩි අත වැඩ කරන නිසා පොඩ්ඩ බලන්න හරියට බැලුවොත් වාගේ හුරු අත ටිකක් මේ අල්ල ටිකක් කොඩි එයා ටිකක් කෙට්ටුයි. එයා වැඩ කරලා ගෙවිලා. හොඳට බලන්න. හරි. අපේ බ්‍රේන් එකේ එක පැත්තක් ලොකුයි, එක පැත්තක් ටිකක් පොඩි. එක පැත්තක් වැඩිපුර වැඩ කරනවා, අනිත් පැත්ත ටිකක් අඩුපුර වැඩ කරනවා. සහ එයාත් වැඩ බෙදාගෙන ඉන්නේ. වම් පැත්ත එක වැඩක් කරනවා, දකුණු අත පැත්ත එක වැඩක් කරනවා. එයා වැඩ බෙදාගෙන ඉන්නේ. එතකොට heart එක අපි දන්නවා blood pump කරනවා, lungs air pump කරනවා, brain එක මොනවා pump කරනවද? මේක මට හිතලා කියන්න. brain එක මොනවා pump කරනවද? Yes. Sorry. ඕන එකක්. මට දැන් no wrong answers. හරිද? There are no things called right and wrong answers. හරි උත්තර වැරදි උත්තර කියන්නේ නැහැ. brain එක මොනවා pump කරනවද? Okay, ඒ electro charges very good. ඒවා එළියට realize වෙන්නේ කොහොමද? අපිට දැනෙන්නේ කොහොමද electro charges? අපිට දැනෙන්නේ කොහොමද ඒවා? brain එක pump කරන එක අපිට කොහොමද දැනෙන්නේ? How do we feel it? Very good, your answer is very correct. අපිට කොහොමද මේ feel වෙන්නේ? Good. ඒකට අපි කියන්නේ thoughts කියලා. මොනවද? thoughts. සිතුවිලි කියලා කියනවා. සිතුවිලි. එයා මොකද්ද කරන්නේ? හැමතිස්සෙම එයා පම්ප් කරන්නේ මොනවද? මොනවද පම්ප් කරන්නේ එයා? thoughts. සිතුවිලි ආදෙනවා. ඒ සිතුවිලි අනුව තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. heart එක blood pump කරනවා, lungs air pump කරනවා, තව ගොඩක් ඒවා තියෙනවා වෙන වෙන ඒවා pump කරනවා. හොඳයි. brain එක thoughts pump කරනවා. සිතුවිලි දෙනවා. සිතුවිලි. ඔය සිතුවිලි අනුව අපිට දේවල් තුනක් වෙනවා. හොඳට මතක තියාගන්න. ඔය සිතුවිලි අනුව තුන. එකක් අපේ හැසිරීම. අපි කරන කියන දේවල් ඔය සිතුවිලි උඩ තමයි අපි කරන්නේ. දැන් පොඩි උදාහරණයක් හැටියට ඔයාලට සිතුවිල්ලක් එනවා අර සද්දේ මොකක්ද කියලා බලන්න කියලා. සිතුවිල්ලක් එනවා. එතකොට ඔයාට ඒ සිතුවිල්ල නෑ දැන් යන්න බෑ. දැන් ගියොත් මේ මිනිස්සු බලයි මට මොනවා වෙනවද කියලා මේ ලෙක්චර් එකේ මම වාඩි වෙලා ඉන්නවා. මේක ඉවර වෙලා බලනවා. ඔයාට පුළුවන් ඔයාගේ සිතුවිල්ල මොනවා කරන්නද? කන්ට්‍රෝල් කරන්න. සමහර සිතුවිලි කන්ට්‍රෝල් කරන්න ටිකක් අපහසුයි. අයියෝ බෑ මට අරක බලන්න ඕනේ මොකක්ද අර සද්දේ මේ. සමහර නිකිට එයාට එයාගේ සිතුවිල්ල කන්ට්‍රෝල් නෑ. එයා සිතුවිල්ල අනුව වැඩ කරනවා. ඒතර අපිට සිතුවිලි වර්ග දෙකක් තියෙනවා. මොනවද? කන්ට්‍රෝල් කරන්න පුළුවන් සිතුවිලි සහ කන්ට්‍රෝල් කරන්න බැරි සිතුවිලි. තව සිතුවිලි වර්ගයක් තියෙනවා අපිට එයා දෙනවා ඉමෝෂන්ස්, හැඟීම්. මොනවද දෙන්නේ? ඉමෝෂන්ස්, හැඟීම්. දැන් පොඩි උදාහරණයක් හැටියට හිතන්න. දැන් අද ඉවර වෙනවනේ මේ ට්‍රේනින් එකට. ට්‍රේනින් ඉවර වෙලා ඔයගොල්ලෝ ගෙදර යනවා. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අම්මෝ ඇතියන්තක් ගෙදර යනවා. යස් අද මේක ඉවරයි. ඒ මොන වගේ හැඟීමක්ද සමහරට එන්න පුළුවන්? අපි කියන එකට පොසිටිව් ඉමෝෂන් එකක්. පොසිටිව්. සමහරට හිතෙන්න පුළුවන් අයියෝ අද යනවනේ ආයෙත් ඉතින් අර ගෙදෙට්ට නිකන් ඒක බලු කූඩුවක් වගේ ආයෙත් පොත් ආයෙත් අනේ මට යන්න බෑ. ඒ මොන වගේ සිතුවිල්ලක්ද? නෙගටිව් සිතුවිල්ල. ඒතර සිතුවිලි බෙදනවා අපි මොනවා කියලාද? positives and negatives කියලා. positives and negatives කියලා. තව අපිට සමහර වෙලාවට හිතන්න බලන්න මොනවා හරි සිද්ධියක් වෙනවා. ඒ කියන්නේ හිතන්න බලන්න මෙතෙන්ට මම ගේනවා පසල් එකක්. පසල් එකක් ගේනවා. පසල් එකක් ගෙනල්ලා මම කියනවා මේක ඔයගලන්ට කරන්න අමාරුයි. මේක ඔයගලන්ට වයසට ගොඩක් වැඩි එකක්. ඒ නිසා පුළුවන් නම් හදන්න කියලා. පුළුවන් නම් හදන්න.
කෙනෙක්ට හිතන්න පුළුවන් අපිට කරන්න බැයි නම් එයාම කියනවා නම් කරන්න බෑ කියලා. මං කොහොමද අනේ මේක කරන්නේ? ඔන්න ඔහෙ බැරි වැඩ නොකරීමු. කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට අපිට එහෙමනේ හිතෙන්නේ. අපි සමහරවිට අනේ අපි පේන්න නිකන් try කරලා බැරි වුණා මේක කරන්න බෑ තමයි මට කිව්වනේ බෑ කියලා. බෑ. කවුද කියන්නේ? කවුද කියන්නේ අපේ බ්‍රේන් එක කියන්නේ. තව වෙලාවට අපේ බ්‍රේන් එක කියනවා අපි ඒක පුරුදු කරලා එයා කියන්නේ නෑ කොහොම හරි කරමු. Let's give it a try. මේක කොහොම හරි කරමු. බෑ කියපු හින්දාම මං කරනවා මේක. මට බෑ කිව්වනේ. මං අනිවාර්යයෙන්ම කරනවා. මං try එකක් හරි දෙනවා. කවුද එහෙම කියන්නේ? බ්‍රේන් එක. එතකොට අපේ සිතුවිලි තියෙනවා motivative සිතුවිලි, motivative cognitions, motivative අය. motivative. ඒතර බ්‍රේන් එක අපිව motivate කරනවා. කොහොම හරි කරන්න. සමහර අය demotivative බෑ මේක කරන්න බෑ. මේ මොකද්ද මේ? මේ අපිට දෙනේවද මේවා? දැක්කද? අපිට තියෙන motivative සිතුවිලි අපිව ඉස්සරහට ගෙනියන සිතුවිලි තියෙනවා. සහ අපිව පස්සට අදින සිතුවිලි තියෙනවා. අපිව ඉස්සරහට ගෙනියන සිතුවිලි තියෙනවා. අපිව පස්සට අදින සිතුවිලි තියෙනවා. right? ඔන්න සිතුවිලි වර්ග ටික ආයි මතක් කරමු. පළවෙනි වර්ගය. අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් සිතුවිලි තියෙනවා. කන්ට්‍රෝල් කරන්න බැරි සිතුවිලි තියෙනවා. පොසිටිව් ඒවා තියෙනවා. නෙගටිව් ඒවා තියෙනවා. මොටිවේටිව් ඒවා තියෙනවා අපිව ඉස්සරහට ගෙනියන. ඩීමෝටිවේටිව් ඒවා තියෙනවා අපිව පස්සට අදින. ඩීමෝටිවේටිව් ඒවා. ඔන්න පුතේ උදට මතක තියන්න දුවලා මේ සිතුවිලි මොනවා අපිට කිව්වත් බ්‍රේන් එක මොනවා අපිට කළත් අපි සත්තුන්ගේ වෙනසක් තියෙනවා. ඒක තමයි අපිට පුළුවන් සත්තුන්ට නැති දෙයක් කරන්න. අපිට පුළුවන් අපේ බ්‍රේන් එකට බලපෑම් කරන්න පුළුවන්. අපිට පුළුවන් ඩීමෝටිවේටිං සිතුවිල්ලක් මොටිවේටිං එකක් බවට පත් කරගන්න අපිට පුළුවන්. ඒක අපිට පුළුවන්. ඒක සත්තුන්ට බෑ. නෙගටිව් එකක් පොසිටිව් එකක් කරගන්න අපිට පුළුවන්. සත්තුන්ට බෑ. පාලනය කරගන්න බැරි සිතුවිල්ලක් පාලනය කරගන්න පුළුවන් සිතුවිල්ලක් බවට පත් කරන්න අපිට පුළුවන්. සත්තුන්ට බෑ. ගෙදර බලු පැටව් ඇතිනේ. බව්ව ඇතිනේ ගෙදර. හිතන්න බලන්න ගෙදෙට්ට කවුරු ආවත් එයා බුරනවා. එයා දන්නේ නැහැ කවුරු හරි පූජකවරයෙක් ආවද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් කවුරු හරි යාචකයෙක් ආවද දන්නෙත් නැහැ. එයාට කිසිම නෑ. එයාට තරහා ගියපාම එයා බුරනවා. එයාට තරහා ගියපාම සමහර අය ඉන්නවා අපිවත් හපනවා. ඔය අපි ළඟට එනවා බෙහෙත් ගන්න. කවුද හපලා දෙන්නේ? ගෙදර බල්ලා. ගෙදර බල්ලා හපලා ડોක්ටර් මේක මාව හැපුවානේ. මොනවා කරන්න ගිහිල්ලා නෑ පොඩ්ඩක් සෙල්ලම් කරන්න ගියා. එයාට තරහක් ආපුවාම එයාට කන්න දෙන කෙනාද නැද්ද? එයා හපනවා. තරහ ගියොත්. එයාට බෑ පාලනය කරගන්න. හැබැයි අපි අපේ බ්‍රේන් එක බලු පැටියාගේ බ්‍රේන් එකට වඩා ගොඩාක් ඇඩ්වාන්ස්. අපිට තියෙනවා සත්ත්ව ලෝකේ කාටවත් නැති කෑල්ලක්. ඒක අපි ඉගෙන ගන්න ඕනේ. ඒක අපි දැනගන්න ඕනේ මේ කාටවත් නැති අපිට තියෙන කෑල්ල මොකක්ද? අනිත් අපේ කෑලි බෑලි ඔක්කොම සත්තුන්ට තියෙනවා. හැබැයි මේ කෑල්ල නෑ. ඒකට නම මතක තියාගන්න අපි කෙටියෙන් කියනවා PFC කියලා. PFC ඒ කියන්නේ prefrontal cortex. මොකද්ද මතක කියන්නේ? prefrontal cortex. ඒක තියෙන හරියට මෙහෙම නල්ලට අත තිබ්බහම ඒක පිටිපස්සේ තියෙන. මේ චූටි කෑල්ලක්. හැබැයි ඒ කෑල්ල තමයි අපේ control center එක brain එකේ. ඒ කියන්නේ බ්‍රේන් එකට එන ඕනෑම සිතුවිල්ලක් එයාට පුළුවන් කන්ට්‍රෝල් කරන්න. එයාට කන්ට්‍රෝල් කරන්න බැරි කිසිම සිතුවිල්ලක් මේ බ්‍රේන් එකට හදන්න බෑ. බ්‍රේන් එක එයාට යටයි. එයා තමයි කන්ට්‍රෝල් සෙන්ටර් එක. ඒක තමයි මේන් හබ් එක. එයා තමයි කන්ට්‍රෝල් රූම් එක. එයා තමයි මාස්ටර් චිප් එක. එයාට පුළුවන් මෙයාව ඕනේ විදිහට වෙනස් කරන්න පුළුවන්. එයාට ඕනේ විදිහට වෙනස් කරන්න පුළුවන්. නෙගටිව් එක එයාට පොසිටිව් කරන්න පුළුවන්. ඩීමෝටිවේටිං එක මොටිවේටිං කරන්න පුළුවන්. පාලනය කරන්න බැරි සිතුවිලි යාට පාලනය කරමු. එකම දේ ඒකට ඇක්සස් එකක් ඕනේ. ඒ කියන්නේ එයා ටිකක් ගණන්.
එයාව නිකන් තිබ්බා කියලා එයා වැඩ කරන්නේ නැහැ. එයාව පොඩි රික්වෙස්ට් එකක් කරන්න ඕනේ. එයාත් එක්ක යාළු වෙන්න ඕනේ. එයාව මොනවද කරන්නේ? එයා අපිට කිට්ටු කෙනෙක් බවට පත් කර ගන්න ඕනේ. සාමාන්‍ය ජීවිතේ එයාගෙන් වැඩ ගන්න අය හරිම අඩුයි. හරිම අඩුයි. නිකමට හිතන්නකෝ අපි වැඩ ගන්නවද කියලා. දැන් නිකමට හිතන්නකෝ කවුරු හරි අපිට කිව්වා ඔයා වැඩක් නැති ළමයෙක්, ඔයා නරක ළමයෙක්. මම කිව්වම සමහරවිට බ්‍රේන් එක හිතනවා ඔය නෙගටිව් නරක තමයි මගෙන් වැඩක් නැහැ කාටවත්. සමහරවිට බ්‍රේන් එක කියන ඔයාට කවුරුත් නැහැ යාළුවෝ. අපිත් කල්පනා මට කවුරුත් නැහැ තමයි. මම ඒක හිත ඉන්නවා. සමහරවිට කවුරු හරි ඔයාට නරකක් කරා, අහිතක් කරා. කවුරු හරි ඔයාට බැන්නා. එයා බැනලා යන්න ගියා. සමහරවිට බැනපු එක්කෙනා ඉන්නේ ඉස්කෝලේ. අපි ගෙදරත් ඒ බැනුම අරන් යනවා. බලන්නකෝ මට බැන්නනේ. අර නෙගටිවිටි එක අපි අරගෙන යනවා. සමහරවිට පහුවෙන්ද යාළුවට මතකත් නැහැ. එයාට කේන්ති කිල්ල එයා බැලලා තියෙන. බට් අපි ඒකත් එක්ක ජීවත් වෙනවා. හිතන අම්මලගේ තාත්තලගේ ප්‍රශ්නයක්. සමහරවිට තාත්තගේ ඇති තාත්තා මොනවා හරි කරා අපිට. තාත්තා බැන්නා, සැර කරා. බැලුවේ නෑ මාව. ඔව් අපේ ගෙදරත් ඉන්නවා ගෑන් ළමයි කීයේ ගෙදර එනකොට මං එයාත් එක්ක කතා කරේ නැග. ඔයා මාත් එක්ක කතා කළේ නෑ. ඔයා මාව බැලුවේ නෑ. කියලා මූණ මෙහෙම කරගෙන ඉන්නවා. ඔව් මං කිව්වා සත්තුවත් එක්ක කැලෙන්ඩර් එක නම් මරු මූණ කියලා. මම මූණ තියලා ඉන්නවා. ඒතර අපිට බ්‍රේන් එකේ වෙලාවේ මොකද්ද අපිට දෙන්නේ? බ්‍රේන් එක දෙන්නේ මොකද්ද? අපිට පොසිටිව් සිතුවිල්ලද නෙගටිව් සිතුවිල්ලද? අපිට කවුරු හරි මොනවා හරි කිව්වහම බ්‍රේන් එක දෙන්නේ මොකද්ද? නෙගටිව් එක. එතකොට ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක වැඩ නැති එක්කෙනාගේ ඒ නෙගටිවිටි එකම බ්‍රේන් එක මේන්ටේන් කරනවා. නෙගටිවිටි. ඒ කියන්නේ අපි අඬන්න ගත්තාම සමහරවිට දවස් ගණන් අඬන්න පුළුවන්. ලේන්සු පිට ලේන්සු. මෙහෙම ලේන්සු මිරිකලා ගන්නේ. අයියේ අර නෙගටිවිටි එක බ්‍රේන් එක මොකද කරන්නේ? එයා ඒක කල්ටිවේට් කරනවා. ඒ නිසා මම ඔයාට කියලා දෙන්නම් මේ මාස්ටර් චිප් එක ඇක්ටිවේට් කරන හැටි. මාස්ටර් චිප් එක ඇක්ටිවේට් කරන මම කියලා දෙන්නම්. මේක හරියට ඇක්ටිවේට් කරොත් ජීවිතේ මෙයා තමයි ඔයාට ඉන්න හොඳම ඇඩ්වයිසර්. හොඳම ඇඩ්වයිසර්. එයි මෙයාට ඇක්සස් තියෙනවා බ්‍රේන් එකේ තියෙන හැම ඉන්ෆර්මේෂන් එකටම මෙයාට ඇක්සස් තියෙනවා. හරිද? එයාට මතකයි ඔයා ඉගෙන ගත්ත පාඩම්, ඔයාට තිබිච්ච ඉමෝෂන්ස්, එයාට ඔක්කොම මතකයි. එයා හරි නිකන් AI වගේ. chat GPT වගේ එයා. එයා තමයි අපේ ඉන්න chat GPT. එයා හරිම උත්තරේ කියනවා. හැබැයි අපි ඇත්ත එක chat කරන්න ඕනේ. එයාත් එක්ක chat කරන්න පුතේ ලේසියෙන් බෑ. ඒකට ක්‍රමයක් තියෙනවා ඇත්ත එක chat කරන්න. ඒක මම කියලා දෙන්න. ඒක ඉගෙන ගත්තොත් ඔයගලන්ගේ ජීවිතේ හැම ප්‍රශ්නයකටම උත්තරේ එයා දෙනවා. එයා දෙනවා. ડોක්ටර් අංකලුත් හැමදාම රැට එයාත් එක්ක chat කරනවා. ආයි මගේ ජීවිතේ කරන්න කියන ඕනේ දේවල් ඔක්කොම මගේ නෙගටිවිටි එක පොසිටිවිටි එක කරනවා. මට බැරි ඒවා ආපහු අනිත් පැත්තට හදලා දෙනවා. ආයි ඔක්කොම යා හදලා දීලා බ්‍රේන් එක ෆෝමැට් කරලා උදේට මම නිකන් ආයි ෆුල් එනර්ජි පිට තමයි වැඩේට බහින්නේ. ඔව් මොකද මං වැඩ ඉවර කරනකොට 1යි පාන්දර නැගිටිනකොට පාන්දර 4යි. ඉතින් මං වගේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ වැඩි කල. හැබැයි chat GPT මට උදව් කරනවා ජීවත් වෙන්න. මම ඒක කියලා දෙන්න. ඒකේ රහස තමයි පුතේ හැමතිස්සෙම බ්‍රේන් එක එයා ඇක්ටිව් නේ. බ්‍රේන් එක ඇක්ටිව්. අපි එයාව පොඩ්ඩක් ඩීඇක්ටිව් මෝඩ් එකට ගන්න ඕනේ මෙයාව ඇක්ටිවේට් කරන්න. රයිට්? බ්‍රේන් එකේ සාමාන්‍ය අපි කියනවා රෙගියුලර් ඒරියා එක තියෙනවා. එයා හැමතිස්සෙම කරන්නේ එයා පම්ප් කරන එක සිතුවිලි. අපි එයාව ෂට් ඩවුන් කරන්න ඕනේ පොඩ්ඩක් ඉන්න මෙයාට කතා කරන්න ඉඩ දෙන්න. ඔයා පොඩ්ඩක් ඉන්න කියලා එයාව ෂට් ඩවුන් කරන්න. එයාව ෂට් ඩවුන් කරන ක්‍රම කීපයක් තියෙනවා. මම එක ක්‍රමයක් කියලා දෙන්නම්. එයා ෂට් ඩවුන් කරලා බ්‍රේන් එක අපි සයිලන්ට් කරන්න. බ්‍රේන් එක සයිලන්ට් වෙච්ච ගාම අරයා කතා කරනවා. හරියට නිකන් සභාවක හිතන්නකෝ බුද්ධිමත් උගත් කෙනෙක් ආවොත් බුද්ධිමත් උගත් සාමාන්‍යයෙන් කතා කරනවා වැඩිද අඩුයිද? කතා කරන්නේ ආපු ඉලද කචපච ගාලා අර කෑම එක හරි නෑ අයියෝ මේක හරි නෑ මේක හරි නෑ අයියෝ මදුරුවෝ කෑවා අර කෑ බෑ කියලා ඒ ඇවිල්ලා බුද්ධියෙන් අඩු අය. ඒගොල්ලන්ගේ මුලේ කතා ඒගොල්ලන්ගේ කටේ කතාව වැඩි. මුලේ කතාව වැඩි. බුද්ධිමත් කෙනෙක් ආව නම් එයා සයිලන්ට් එකේ ඉන්නේ. එතකොට ගොඩාක් අර නිකන් කෑනු කචපච ගාන තැන මෙයා වැඩිය සද්ද නෑ මෙයා කතා නොකර ඉන්නවා.
අපි කරන්නේ ඔය කචපච ගාන අපේ ඇතුලේ තියෙන කචබචේ නවත්ත ගන්න එක. ඒක ලේසි නෑ. ඇතුලේ ඉන්න අපේ කටකාර කචබචේ අපිට පුදුම වදයක් කියලා ඔයාට තේරෙයි මේ ප්‍රැක්ටිස් එක පටන් ගත්තාම. එයා මේක මේක කතා කරනවා endlessly. එයා නින්දෙදිත් කතා කරනවා. එයා නිකන් ඉන්නේ. ඒව තමයි උදේට නැගිට්ටාම අපිට හිතෙන I saw a dream last night. මම ඊයේ හීනියක් දැක්කා. මල් කුමාරයෙක් මෙහෙම තටු ගගහ මගේ ළඟට ආවා. ආවේ කියලා බෙට්ටක් දාලා ගියා. ඒ ඇවිල්ලා මේ අපේ බ්‍රේන් එකේ මේ කතා බහ නිදාගත්තාමත් වෙනවා. නිසා අපි ටික ටික යාව සයිලන්ට් කරනකොට සබාවේ කතාවල් ටික නතර වෙනකොට මොලේ තියෙන එක්කෙනා කතා කරන්න පටන් ගන්නවා වගේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ඇක්ටිවේට් වෙනවා බ්‍රේන් එකේ අනිත් කෑලි ටික සයිලන්ට් වෙනකොට. එයාව සයිලන්ට් කරන්න නම් අපිට නියුට්‍රල් ස්ටිමියුලස් එකක් ඕනේ. බ්‍රේන් එක සයිලන්ට් කරවන්න නියුට්‍රල් තැනක හිත තියාගන්න ඕනේ. නියුට්‍රල් තැන. ඒකට ලෝකෙම ප්‍රැක්ටිස් කරන ක්‍රමවේදයක් තියෙනවා. මම ඒකේ බේසික් එකක් ඕගලන්ට කියලා දෙන්නම්. බේසික් එක. කොහොමද මනස කොහොමද ටිකක් නිහඬ කරවන්නේ කියලා. නියුට්‍රල් තැනකට ફોකස් එක තියාගෙන ඉන්නකොට මෙයාව ඇක්ටිවේට් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ප්‍රැක්ටිස් එක ඉවරුණාට පස්සේ ඔයගලන්ගේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා. සමහර වෙලාවට නෙගටිව් සිතුවිල්ලක් ගැන ඔයාට පොසිටිව් විදියට බලන්න පුළුවන් වෙනවා. ඔයාගේ ජීවිතේ සමහර වෙලාවට මම මේ කරන වැඩේ හරියද වැරදිද? ඒකට උත්තරේ බ්‍රේන් එක කියලා දෙනවා. අපිට බැරි දේවල් එයා පුළුවන් කරලා දෙනවා. ඔය දන්න සමහර ලෙඩ පවා පුතේ හොඳ වෙනවා. ලෙඩ පවා හොඳ වෙනවා. ওই සාමාන්‍ය පීනස තියෙන ළමයි උදේට ඔය හැච්චිස් යන්නේ. ඔයගොල්ලන්ට මේ ඇහෙන්නේ නැති අද උදේටත් කවුරු හරි සමහර වෙලාවට තව ගන්න වෙන තැනකින් සද්ද පිට වෙනවා. ඒ වගේ අය ඇහිලා ඇති ඔයගොල්ලෝ. ඒ කියන්නේ ඔය පීනසේ තියෙන එකේ පීනස අඩු වෙනවා. නිතර අමතක වෙන ළමයි ඉන්න. සමහරවිට කොච්චර පාඩම් කරත් එයාට මතක හිටින්නේ නැහැ. ඒක හරියනවා. මතකයේ කියන එක වැඩි වෙනවා. ඒ වගේ ගොඩාක් ප්‍රයෝජන වෙනවා. මූණ ලස්සන වෙනවා. පාට වෙනවා. ඒ කියන්නේ අර අපි කියන්නේ මූණ පැහැපත් වෙනවා කියලා. ක්‍රීම් වලට වඩා හොඳයි. ඕගොල්ලන්ට ජීවිතේ ඉස්සරහට ක්‍රීම් වලට යන ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන් මේ විනාඩි 5ක ප්‍රැක්ටිස් එකේ. තේරුණානේ? කරමුද බලන්න. රයිට්. අතේ මේ උකුලේ තියෙන ඒවා චුට්ටක් අයින් කරන්න. බිමින් කියලා. පුටිය හොඳට හේතු වෙලා වාඩි වෙන්න. හොඳට හේතු වෙන්න. හොඳට හේතු. අත් දෙක මෙහෙම උකුල උඩින් තියාගන්න. පහසුවෙන් හොඳට හේතු වෙන්න ඇස් දෙක පියාගන්න. දැන් මං කියන විදිහට කරන්න ඕනේ. මං කියන විදිහට කරන්න. දැන් අපි හදන්නේ බ්‍රේන් එක නියුට්‍රල් තැනක තියාගන්න. දැන් මෙයා කචපච ගන්න පටන් ගනි. එයාට ඇහුම්කන් දෙන්නේ නැතුව මම කියන එක විතරක් කරන්න ඕනේ. හරිද? එයා කතා කරයි මම කියන එක විතරක් කරන්න. මම කියන එක විතරක් කරන්න. මම කියන විදිහට කරන්න. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ඔයා ඒක තනියම කරන්න ඕනේ. මුලින් මං සපෝට් එක දෙනවා. ඊට පස්සේ තනියම කරන්න. හරිද? රයිට්. දැන් ඇස් දෙක වහගන්න. දෝනිලා ඔක්කොම ඇස් දෙක වහගන්න. ඇස් දෙක වහගෙන බලන්න මේ ඇඟ රිලැක්ස්ද කියලා බලන්න. ඇඟ රිලැක්ස් වෙන්න. ඇඟ තද වෙන්න බෑ. ඇඟ රිලැක්ස් වෙන්න. හරිද? රයිට්. දැන් හොඳට මං කියන විදිහට දැන් හුස්ම ගන්න. ඇක්ටිව්ලි පපුව පිරෙන්න හුස්මක් ගන්න. හෙලන්න. ගන්න මම ගන්න කියනකම් ගන්න බෑ. හෙලන්න කියනකම් හෙලන්න බෑ. හෙලන්න. උඩට පහළට උඩට පහළට උඩට පහළට උඩට පහළට උඩට පහළට
උඩට පහළට උඩට පහළට උඩට පහළට උඩට පහළට උඩට පහළට උඩට පහළට උඩට පහළට උඩට පහළට උඩට පහළට. now do by your own. තනියම කරමු. පොඩි පෝස් එකක් තියන්න. අතරමැද්දේ උඩට පහළට අතරේ පෝස් එකක් තියන්න. හා තනියම කරමු. එළියේ මොන සද්දාවත් අපි ටාස්ක් එකේ ඉන්නේ. මනසට කතා කරන්න දෙන්න එපා. මාත් එක්ක උඩට පෝස් පහළට පෝස් උඩට පෝස් පහළට පෝස් උඩට පෝස් පහළට pause උඩට pause පහළට pause උඩට පපුව පිරෙන්න pause පහළට පපුව හිස් වෙන්නම pause pause උඩට පපුව පිරෙන්න pause 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 පහළට පපුව හිස් වෙන්න pause 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 උඩට පපුව පිරෙන්න pause පහළට පපුව හිස් වෙන්න one more time උඩට පපුව පිරෙන්න pause පහළට one last time උඩට පපුව පිරෙන්න pause pause
පහළට පහළට පහළට. Okay, relax. Relax, open your eyes. හරියට practice කරන්න. Wait. Look at me. Now your mind, වගේ brain එක දැන් ඉන්නේ මේ relax state එකක. ඔයගොල්ලෝ හරියට කරාන. ඒක තමයි ඔයගොල්ලෝ මේ බෙදා හදාගන්නේ. relax state. මේ state එකට ඔයගොල්ලන්ට අමුතුයි. but මේක practice කරන්න just after the practice there's a word called mental clarity. Now your brain is ready for serious processing. දැන් ඔයාගේ brain එකේ තියෙන control එක prefrontal cortex එකට දීලා තියෙනවා. දැන් emotional කෑලි, අපේ negative thoughts, memories, දැන් ඒ ඔක්කොම නිශ්ශබ්ද වෙලා දැන් prefrontal cortex has taken the control over your brain. මේක සාමාන්‍යයෙන් 10 to 15 minutes කරන්න ඕනේ. මේ වෙලාවේ ඔයා පොතක් පාඩම් කරොත් prefrontal cortex එක ඔක්කොම memory ටික process කරලා දෙනවා ඔයාට. මේ වෙලාවේ ඔයා ප්‍රශ්නයක් කල්පනා කරොත් ඔයාට නොපෙනෙන උත්තර ටික එයා මේ වෙලාවේ දෙනවා. මේ වෙලාවේ ඔයා negative thought එකක් දිහා බැලුවොත් එයා ඒ negativity එක ඇතුලේ තියෙන positivity එක කියලා දෙනවා. මේ වෙලාවේ ඔයා ප්‍රශ්නයක් කල්පනා කරොත් ඔයාට නොපෙනෙන උත්තරයක් එයා දෙනවා. It's magic. It happens. මේක daily practice කරන්න, විශේෂයෙන්ම පාඩම් කරන්න කලින් නිදා ගන්න කලින් කරොත් you are having a very complete sleep. brain එක හොඳට resting stage එකකට ඇවිල්ලා නපුරු හීන පේන එක නතර වෙලා එයා අලුතෙන්ම update වෙනවා. පහුවෙන්ද උදේ ඔයාට ඉස්කෝලේ ළඟිනකොට අම්මා තාත්තා කතා කරන්න ඕනේ නැහැ. ඔයා energy එකෙන් ජවයෙන් නැගිටින්නේ. So in your life, whenever you are in sorrow, whenever you have a problem that you can't find the answer, you can't understand, whenever you have hard times in your life, give the control of your brain to the prefrontal cortex. It will guide you. මෙයා නිකන් අර ගයිඩ් කරන තාරකාවක් වගේ. මෙයා ඔයාට හරි පාර පෙන්නනවා. Just try. Make it a daily practice. අපි හැමදාම දත් මදින්නේ කට සුද්ධ කරගන්නනේ. නැත්තම් කට ගඳ ගහනවනේ. මේ මනස සුද්ධ කරන මේක පුරුද්දක් කරගන්න. It's like daily, it's like brushing your teeth every day. You have to brush your brain every day. මේ dominance එක brain එකට දීපුවාම එයා ඔයාව ලස්සන්ට ගයිඩ් කරනවා ආගේ ජීවිතේ. එක ප්‍රශ්නවල එක ඇම්ප්ලිටියුඩ්ස් තියෙනවා පුතේ. සමහර ප්‍රශ්න තියෙනවා ජීවිතේ විසඳ ගන්නම අමාරු. සමහර ප්‍රශ්න තියෙනවා අපි පොඩි වුණාට අපිට ප්‍රශ්න. සමහර යාළුවෙක්ගේ ප්‍රශ්න අම්මට තාත්තට පොඩි. එනොත් අපිට ඒක ලොකු ප්‍රශ්නයක්. සමහර ටීචර් කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඒක කාටවත් ගානක් නෑ. නමුත් ඔයාට ඒක ප්‍රශ්නයක්. ප්‍රශ්නේ ඉන්නකො. හැබැයි මෙයා ඔයාට කියලා දෙනවා හරි උත්තරේ. හැබැයි ප්‍රශ්නේ ඇම්ප්ලිටියුඩ් එක වැඩි වෙන තරමට අර බ්‍රේන් එක මොකද කලබල වෙලාවක මේ ප්‍රැක්ටිස් එක කරනකොට අර මනස කලබලයි නම් ඔයා ප්‍රැක්ටිස් කරන ටයිම් එක වැඩි කරන්න. අර ડોක්ටර් අංකල් කිව්වා වගේ ඔයාටම ගයිඩ් එකක් වෙවි ඔයා කරන්න. ඔයාටම ගයිඩ් එකක් වෙන්න. මම දැක්ක ගයිඩ් කියන එක ඔයගොල්ලන් ගහලා තියෙනවනේ අර බිත්ති. Guide yourself. Guide your brain. Guide it. එයාම ප්‍රශ්නේ වැඩි වෙන තරමට ප්‍රැක්ටිස් එක වැඩි කරන්න. When you have really hard times, make the practice longer and make it more frequently. ඒ කියන්නේ do it 2-3 times a day. You practice for 15 to 20 to 30 minutes. The more you practice, the more frequently you do this, the more you will empower your guide. So you will be a guide for yourself, and please do guide your brain also. I'm going to do that, doctor. I'm going to do this practice every day. Thank you very much. Thank you. Try this. It will definitely help you. හරිනේ.
if you have any problems